Welcome to Cutlets, Little Bites of Reality. And look who we have today. so, so Paba and I are going to do a little bit of a special one today. අපි කතා කරන්න යනවා what brought me to Sri Lanka. What brought us together? HIV. හරි පබා එතනින් පටන් ගමු. දැන් මාධ්‍ය තාම HIV නිර්මාණය අපි HIV නිර්මාණය ගැන කතා කරමු මාධ්‍ය. එතනින් පටන් ගමු. For example ළඟදි දත්ත නිර්මාණ කරලා පිට කරපු හැටි. එතනින් පටන් ගමු. නෑ දැන් අපි බලපුවාම හරිම 80 ගණන් වල තියෙන විදියට තමයි හිතන්නේ මාධ්‍යයේ මම ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහගත්තා. ඒකේ තිබුණේ HIV සමග ජීවත් වෙන අය වැඩි වෙලා ඒකට හේතුව සමලිංගිකයන් වැඩිවීම කියලා. ඒක ඊට පස්සේ බලපුවාම ඒක මේ මාධ්‍ය සාකච්ඡාවක කියපු දෙයක්. ඉතින් ඒක මං හිතන්නේ මේ එහෙම කිව්වේ ඇයි කියලා මට සෑහෙන ලොකු ප්‍රශ්නයක්. නෑ හරි. හැබැයි දැන් මේක අලුත් වැඩක් නෙමෙයිනේ. දැන් අපි ගිය අවුරුද්ද බැලුවත් ඊට කලින් අවුරුද්ද බැලුවත් දත්ත නිකුත් වෙද්දී සමරිසි ප්‍රජාව අතර HIV ඉහළ යනවා කියලා කවුරු හරි කොහෙන් හරි කියනවා. NSACP දොස්තර කෙනෙක් කියන්නේ නැත්තම් තවත් කවුරු හරි මොනා හරි ප්‍රෙස් එකක් තියලා මේ සමරිසි ප්‍රජාවට ඇඟිල්ල දික් කරනවාමයි. දැන් ඒක වෙන්නේ ටෙස්ට් කරන නිසා නෙමෙයිද? ඉතින් ඔව්. ඔව් ඉතින් අර අපි කියන්න ඕනේ මේ වෙලාවේ අපේ රජයෙන් පරීක්ෂාවයි ප්‍රතිකාර කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ පරීක්ෂාවයි ප්‍රතිකාර කියන ප්‍රෝග්‍රෑම් එක get tested get treatment. ඒකට හේතුව 2017න් අපි ඉගෙන ගත්තා HIV වලට ප්‍රතිකාර ගන්න පුද්ගලයන්ගෙන් තවත් පුද්ගලයෙක්ට HIV බෝ වෙන්නේ නැහැ කියලා. ඔන්න since 2017 2018 වෙද්දී Sri Lanka was commended and also qualified to be a WHO country that does not have mother to child transmission of HIV and syphilis. හරි අපි එතන ඉන්නේ. ඉතින් මේ ප්‍රතිකාර කියන දේ ඒක ගැන දැනුම නැහැ ඉතින් නේද?